හරි ළමයි අද අපි කතා කරන්න යන්නේ ගොඩක් ළමයි අමාරුයි කියන නැත්නම් ගොඩක් ළමයි වරද්ද ගන්න පාඩමක්. ඒ තමයි 11 වසර අන්තිම පාඩම ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. අපි බලමු මේ පාඩම සරල ස්ටෙප් ටිකකින් කොහොමද ගොඩ දාන්නේ කියලා. හරි එහෙනම් අපි යමු පාඩමට. පාඩම තමයි ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. අපි ඉස්සලා මාතෘකාව දාගමු. ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. හරි දැන් ගොඩක් ළමයි හිතන දෙයක් තමයි මේ පාඩමේ තියෙන්නේ අර ගණන් හදන ටික තමයි තියෙන්නේ කියලා. ඒට අමතරව තව කීපයක් තියෙනවා අපි අවබෝධ කරගන්න ඕන දේවල්. ඉස්සෙල්ලාම අපි පාඩමට යන්න කලින් අපි මාතෘකාව දිහා බැලුවොත් මේකේ තියෙන්නේ දැන් ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. එතකොට ඕගොල්ලන්ට මාතෘකාවෙන්ම තේරෙනවා මොකක් හරි වැරද්දක් අපි මේ පාඩමෙන් නිවැරදි කරන්න තමයි යන්නේ කියලා. එතකොට දැන් අපි කලින් පාඩම් වලින් ඉගෙන ගත්තා ගිණුම් කරන්නේ තියන්නේ කොහොමද? ඒකට හේතු මොනවාද? අරමුණු මොනවාද ගිණුම් කරන්නේ? ඒ වගේ දේවල් ඉගෙන ගත්තා. එතකොට ගිණුම් කරන වැරදි නිවැරදි කරන්න හේතුව වෙන්නේ ළමයි දැන් අපි ඉගෙන ගත්තා 10 වසර වගේ පාඩම් වලදී ගිණුම් කරන්නේ අරමුණ තමයි ඇල්මැතික් පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය වෙන වඩා නිවැරදි තොරතුරු සැපීම තමයි ගිණුම් කරන්නේ අරමුණ කියලා. එතකොට දැන් මේ සමහර වෙලාවට දැන් අපි ගිණුම් කරන්නේ පවත්වගෙන යනකොට දැන් අපි මූලික සටහන් පොත්වල දානවා ඊට පස්සේ අපි ලෙජරේට සටහන් කරනවා ඊට පස්සේ ශේෂ පිළික්ෂමට ලෙජර් ගිණුම් තුලනේ කරලා ශේෂ පිළික්ෂමට දානවා. ඒ වගේ දේවල් වලදී ඒ වගේ දේවල් කරගෙන යනකොට අපිට යම් යම් වැරදි වෙන්න පුළුවන්. දැන් අපි ගත්තාම දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් වලින් වැඩ කරනවා ඒ වගේ දේවල් වලින් ගත්තාම අර නිර්වද්‍යතාවය වැඩි. ඒ කියන්නේ වැරදි වෙනවා අඩුයිනේ. දැන් අපි මිනිස්සු අතින් කරගෙන යනකොට ඕන තරම් අපි අතින් වැරදි වෙන්න පුළුවන්. දැන් අපි ඕනම වැඩක් කරනකොට අපි අතින් වැරදි වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය දෙයක් නේ. එතකොට දැන් මේකේ ගිණුම් කරණය කරනකොටත් සාමාන්‍යයෙන් අපි අතින් වැරදි වෙන්න පුළුවන්. දැන් අපි දැන් මොකක් හරි හිතන්නකෝ දැන් අපි නෝට් එකක් ලියනවා මොකක් හරි. නෝට් එක ලියනකොට සමහර අකුරු වර්ධිනවා. සමහර වචන ලියන්න අමතක වෙනවා. සමහර ඉලක්කම් මගිරලා යනවා. ඒ වගේ දේවල් වෙනවනේ. ඒ වගේ දේවල් මේ ගිණුම් කරණයේදීත් වෙනවා ඉතින්. ඉතින් මෙහෙම දැන් ගිණුම් කරණය අපි කරනකොට ගිණුම් කරණය ඒ කියන්නේ දැන් අපි ගිණුම් සටහන් කරනවා ඒ වගේ දේවල් කරනවානේ. එතකොට යම් යම් වැරදි වෙනවා. එතකොට අපි මේ පාඩමේ මූලික වශයෙන් කරන්නේ ඒ වැරදි ටික නිවැරදි කරන්නේ කොහොමද කියලා කතා කරන එක තමයි මේ පාඩමෙන් කරන්නේ. ඊට පස්සේ අපිට මේ පාඩමේ කතා කරන්න වැරදි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒක අපි ඉස්සරහදී කතා කරනවා. දැන් අපි පාඩමේ ඉතිරි කොටසට යමු. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ ගිණුම් කරණය කරනකොට වැරදි වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියන එක. එතකොට මේක ඒ කියන්නේ කටපාඩම් කරන්නවත් එහෙම දෙයක් ඕනේ නැහැ. මේක නිකන් අවබෝධයක් ගන්න. හරිම සරලයි. අපි කලින් ඉගෙන ගත්ත දේවල් ටිකක් තමයි තවත් දුරටත් ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මොන වගේ අවස්ථාවලද මේ ගිණුම් කරණයේදී වැරදි වෙන්නේ කියන එක තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට දැන් ළමයි අපි ඉගෙන ගත්තා ගිණුම් කරන පියවර. එතකොට ඉස්සෙල්ලාම අපි මොකද්ද කරන්නේ? මූලික සටහන් පොත්වල ගනුදෙනු ඉස්සෙල්ලා මූලාශ්‍ර ලේඛන වලින් ඒවා උපයෝගී කරගෙන මූලික සටහන් පොත්වලට දානවනේ. එතකොට දැන් අපි මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කරනවා. එතකොට මූලික සටහන් පොත් වලින් ගනුදෙනු වාර්තා කරාට පස්සේ ඊළඟට කොහෙටද යන්නේ? අපි කලින් ඉගෙන ගත්තා ඊළඟට ගනුදෙනු සටහන් ගන්න මූලික සටහන් පොත් උපයෝගී කරගෙන ලෙජරේට. එතකොට දැන් මේ මූලික සටහන් පොත් වලින් පස්සේ ලෙජරේට යනවා ඒ ගනුදෙනු ටික. හරි. ඊට පස්සේ ලෙජරයෙන් පස්සේ මොකටද යන්නේ? ඉස්සෙල්ලාම දැන් ලෙජරේ සටහන් කරා. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරනවා. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරාට පස්සේ යනවා ශේෂ පිළික්ෂමට. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම මොකද්ද කරේ අපි ගනුදෙනුවක් වුණාම මේ මූලාශ්‍ර ලේඛන වල සටහන් කරා. ඒ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන මූලික සටහන් පොතේ සටහන් කරා. ඒ මූලික සටහන් පොතෙන් සටහන් කරාට පස්සේ යනවා ලෙජරේට. ඊට පස්සේ ලෙජරයෙන් යනවා ශේෂ පිළික්ෂමට. හරි. දැන් හරි ලේසි. දැන් ඕගොල්ලන්ට මේක ආයෙ කටපාඩම් කරන්න දෙයක් නැහැ. 4යි මතක තියාගන්න ඕනේ. දැන් ගිණුම් කරණය කරනකොට වැරදි වෙන්නේ
හතරක් අපිට පාඩම් කරගන්න තියෙනවා. එකක් තමයි මේ මූලික සටහන් පොතේ සටහන් කරනකොට වැරද්දක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මූලික සටහන් පොතෙන් ලෙජරයට යනකොට ලෙජරේ සටහන් කරනකොට වැරද්දක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ සටහන් ටික අපි ලෙජර් ගිණුම් තුලනය කරනවානේ. ලෙජර් ගිණුම් තුලනය කරනකොට ලෙජර් ගිණුම් තුලනය කිරීමේදීත් අපිට යම් යම් වැරදි වෙන්න පුළුවන්. එක්ක අපි එකතු අඩුවෙන් දානවා, එකතු වැඩියෙන් දානවා, මොකක් හරි කරලා එතනදී වැරද්දක් වෙන්නත් පුළුවන්. එතකොට ඒක තමයි තුන්වෙනි වැරද්ද වෙන්න පුළුවන් අවස්ථාව. ඊට පස්සේ ඊළඟට අපි කතා කරා ලෙජර් සටහන් කරා, ලෙජර් ගිණුම් තුලනය කරා. ඊට පස්සේ යනවා මොකටද? ශේෂ පිරික්සුමට. එතකොට මේ ශේෂ පිරික්සුමේ සටහන් කරනකොටත් අපිට වැරදි වෙන්න පුළුවන්. දැන් අපි ලෙජරේ දැන් හිතමු අපි ලෙජරේ තුලනය කරනවා 3000ක් එනවා. අපි ගෙදර අපේ ඒක ගිහිල්ලා ශේෂ පිරික්සුමට දාන්නේ 30000ක් කියලා. වැරද්දක් නේ එතකොට ඒක. එක්ක ශේෂ පිරික්සුමේ අඩුවෙන් සටහන් කරනවා, නැත්නම් වැඩියෙන් සටහන් කරනවා, එක්ක අමතක වෙලා යනවා, ඒක මගේ ඇරිලා යනවා. ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. එතකොට හතරවෙනි අවස්ථාව තමයි ශේෂ පිරික්සුමේ සටහන් කරනකොට වෙන්නේ. එතකොට මොකද්ද අපිට වැරදි වෙන්න පුළුවන් අවස්ථා හතර? එක තමා මූලික සටහන් පොතේ සටහන් කරනකොට වැරද්දක් වෙන්නත් පුළුවන්. ඊළඟට ආයේ දැන් මූලික සටහන් පොතේ සටහන් කරා ලෙජරයට යනකොට ලෙජරයට සටහන් කරනකොටත් වැරද්දක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරනකොට වැරද්දක් වෙන්නත් පුළුවන්. මෙතන මම දාන්න තුලනය කරනකොටත් වැරද්දක් වෙන්න පුළුවන්. ඊළඟට යනවා අපි ශේෂ පිරික්සුමට. මේවා ටික තුලනය කරලා ශේෂ පිරික්සුමට දාන ශේෂ පිරික්සුමට අපි ඒ ශේෂයන් ටික ගෙන යනකොට එතනදී වැරද්දක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ටික තමයි අවස්ථා 4. හරි. ඊට පස්සේ මේ අවස්ථා 4 ඉගෙන ගත්තා. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. ඊළඟට අපිට තියෙන්නේ ගිණුම් කරන වැරදි හඳුනා ගැනීම කියන එක. හරි. මේක තමයි ඊළඟ මාතෘකාව. එතකොට ගිණුම් කරන වැරදි හඳුනා ගැනීම කියන එකේ දැන් අපි දන්නවා ගිණුම් කරන්නේ අපි කරන්නේ මොකක් යටතේද? ද්විත්ව සටහන් න්‍යාය යටතේ. එතකොට ද්විත්ව සටහන් න්‍යාය යටතේ කරනකොට සෑම ගනුදෙනුවකටම අපි දන්නවා හර සහ බැර සටහනක් තියෙනවා. සෑම ගනුදෙනුවක් වුණාම ඒකට හර සටහනක් සහ බැර සටහනක් තියෙනවා. එතකොට දැන් මේ දෙකම තියෙනකොට අපි දන්නවා ශේෂ පිරික්සුම ගත්තාම දැන් ශේෂ පිරික්සුම අපි ගත්තොත් මේ පැත්තේ හර මේ පැත්තේ බැර ගත්තොත් දැන් මේ විදිහට ගනුදෙනුවක් වුණාම අපි නිවැරදිව සටහන් කරොත් ඒක එකක් හරට යනවා අනික බැරට යනවා. එතකොට ඒ විදිහට අපි නිවැරදිවම සටහන් කරොත් මේ දෙකේ ශේෂයන් දෙක මොකද වෙන්නේ? ශේෂ පිරික්සුමේ ශේෂයන් දෙක හැම වෙලාවෙම සමාන වෙනවා. අපි නිවැරදිවම ගිණුම් කරොත්. හැබැයි දැන් මේ විදිහට සමාන උණයි කියලා ශේෂ පිරික්සුමේ අවසාන ශේෂය සමාන උණයි කියලා අපිට කියන්න බෑ. හැම වෙලාවෙම අපි ගිණුම් කරන්නේ නිවැරදිවම කළා කියලා කියන්නත් බෑ. හැබැයි අපිට සමහරලාට ඒ කියන්නේ ශේෂ පිරික්සුමෙන් දැන් අපි ශේෂ පිරික්සුමක් ගත්තොත් දැන් මෙතන තියෙනවා අපි උදාහරණයකට ගමු. මෙතන තියෙනවා 5000. මේකෙත් තියෙනවා බැර පැත්තේ තියෙනවා 5000. එතකොට එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමානයි නේ. ඒ කියන්නේ අපි ගිණුම් කරන්නේ හරියටම කරලා තියෙනවා කියලා. නෑ, ඒ වගේ අවස්ථාවලත් වැරදි තියෙන්න පුළුවන්. එතකොට අපි දැන් කතා කරමු. හරි. එතකොට දැන් අපිට එහෙම ගත්තාම අපිට වැරදි වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. නැත්තම් අපිට කියන්න පුළුවන් ශේෂ පිරික්සුමේ ශේෂයට බල නොපාන වැරදි, සමානත්වයට බල නොපාන වැරදි කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලාම ගමු. මේ කොටස් දෙකකට ඉගෙනමු. එතකොට ලේසි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. හරි. මේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කියලා කියන්නේ දැන් අපි ශේෂ පිරික්සුම ගත්තාම දැන් මෙන්න ශේෂ පිරික්සුමක් අපි දාලා සටහනක් දාමු. මේ පැත්තේ හර තියෙනවා, මේ පැත්තේ බැර තියෙනවා. එතකොට මේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කියලා කියන්නේ අපිට ශේෂ පිරික්සුමේ මේ අවසාන ශේෂ දිහා බලපුවම අපිට
හිතන්න බෑ මේකේ වැරද්දක් තියෙනවා කියලා. ඒ කියන්නේ අවසාන ශේෂය සමාන වෙනවා. මෙහෙම සමාන වෙලා තියෙන වැරදි වලට තමයි කියන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කියලා. ඊට පස්සේ ඊළඟ එක අපි ගන්නවා ශේෂ පිරික්සුමෙන් දැන් ඉස්සෙල්ලා ගත්ත ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. ඊළඟ එක තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. ඒකත් අපි යටින් දාගමු. හරි මේක තමයි ඊළඟ එක. අපි උඩදී කතා කරේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. මෙතන තියෙන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. එතකොට දැන් මේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කිව්වේ මොකද්ද? ශේෂ පිරික්සුමේ ශේෂය සමානයි හැබැයි වැරදි තියෙන්න පුළුවන්. තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. ඒ කියන්නේ දැන් අපි ශේෂ පිරික්සුම ඉස්සෙල්ලා වගේම ගත්තොත් මේ පැත්තේ හර දානවා, මේ පැත්තේ බැර සටහන දිනනවා. එතකොට ඉස්සෙල්ලා අපි ගත්තා ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. එතකොට ඒකේ මොකක්ද වෙන්නේ? ශේෂ පිරික්සුමේ අවසාන ශේෂ දෙක සමානයි. හර බැර ශේෂ දෙක සමාන වුණා. එතකොට මේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. අනාවරණය වෙනවා කියලා කියන්නේ අපිට ඒකේ බැලු බැලමටම පේනවා මේකේ වැරද්දක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගන්න ශේෂ පිරික්සුමේ හර ශේෂය එනවා 2000. ඊට පස්සේ බැර ශේෂය එනවා 3000. එතකොට දැන් බැලු බැලමටම පේනවා මේ දෙක අසමානයි. ඒක දිහා බලපු ගමන් මොකද්ද තියෙන්නේ අපිට තේරෙනවා මේකේ මොකක් හරි වැරද්දක් කොතන හරි වෙලා තියෙනවා කියලා. එතකොට මොකද්ද කොටස් දෙක ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. ඒක ශේෂ පිරික්සුමේ අවසාන ශේෂ දෙක සමානයි. ඊළඟ එක තමයි ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. ඒකේ ශේෂ පිරික්සුමේ අවසාන ශේෂ දෙක අසමානයි. මේ වලටම කියන්න පුළුවන් ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන වැරදි සහ ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි කියලා මේ දෙකටම කියන්න පුළුවන්. හරි ඊළඟ කොටසට ඔහොම යමු දැන් අපි. ඊළඟට අපි කතා කරමු ඒක වෙන වෙනම ගමු ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. අපි ඒක වෙන වෙනම කතා කරමු. ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. හරි දැන් මේක දිහා බලන්නකො. මේකේ තියෙන මොකද්ද? ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. සමානත්වයට බලපාන්නේ නැහැ කියන්නේ ශේෂ පිරික්සුමේ හර සහ බැර ශේෂයන් දෙක සමාන වෙනවා. වැරදි තියෙන්න පුළුවන්. හැබැයි හර සහ බැර ශේෂයන් දෙක සමාන වෙනවා කියන එක තමයි මේ ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි කියලා කියන්නේ. එතකොට මේ විදිහට බල නොපාන වැරදි කීපයක් තියෙන්න පුළුවන්. ඉස්සල්ලාම අපි ගත්තොත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ගනුදෙනුවක් වුණාම සටහන් කරන්නේ කොහොමද? මූලාශ්‍ර ලේඛනයේ සටහන් කරලා ඊළඟට සටහන් කරනවා මූලික සටහන් පොතෙන් පස්සේ යනවා අපි ලෙජරයට. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ලෙජරේ තුලනය කරා. ලෙජරේ තුලනය කරලා මොකටද යන්නේ? ශේෂ පිරික්සුමට යනවා. දැන් මෙහෙම ගත්තම ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. මේ යටතේ අපිට ඉස්සල්ලාම ගන්න පුළුවන් ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරී තිබීම කියන වැරද්ද. අපි උදාහරණයකට ගමු. එතකොට ඒක ගත්තාම දැන් අපි කතා කරා ඉස්සල්ලාම ගනුදෙනුවක් වුණාම කොහොමද ළමයි සටහන් කරන්නේ? ඉස්සල්ලාම ගනුදෙනු වුණාම මොකේ සටහන් කරේ? මූලාශ්‍ර ලේඛනය. ඒ මූලාශ්‍ර ලේඛනය උපයෝගී කරගෙන අපි සටහන් කරනවා මූලික සටහන් පොතේ. ඊළඟට මොකටද දැන් මූලික සටහන් පොතෙන් යනවා ලෙජරේට. ලෙජරෙන් මොකටද යන්නේ? ලෙජරේ තුලනය කරා ඊට පස්සේ යනවා ශේෂ පිරික්සුමට. දැන් වැරද්දක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරද්ද. ඒ වැරදි යටතේ වැරද්දක් වෙන්න පුළුවන් මෙහෙම. හිතන්න නම් ඉමල්ලි ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒක සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරලා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරලා. සරලව නිකන් හිතන්න. බොරුවට කටපාඩම් කරන්න යන්න ඒ වගේ දේවල් වලට යන්න ඕනේ. නිකන් සරලව හිතන්න ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒක සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරලා. එතකොට මොකක්ද වෙන්නේ? අපි කිසිම දෙයක සටහන් කරලා තියෙනවද? දැන් හිතන්න මූලික සටහන් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව අපේ මූලික සටහන් පොතේ අපිට සටහන් කරන්න බැරුව වෙනවා. අමතක වෙනවා. අපි උදාහරණයකින්ම කතා කරමු. හරිද? ඊට අමතරව ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් මෙහෙම වැරද්දක් වුණාම ඒ වැරද්ද අපි නිවැරදි කරන එක තමයි පොදු ජර්නලය. එතකොට අපි පොදු ජර්නලයක් කරා තමයි මේ වැරදි නිවැරදි කරන්නේ. අපි උදාහරණයක් අරගෙන බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් අපි දාගමු.
ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරීම. හරි. දැන් අපි මේක තමයි කතා කරන්න යන්නේ. දැන් ගනුදෙනුවක් මූලික සටහන් පොත්වල මගහැරුණොත් කොහොමද කියලා අපි උදාහරණයක් අරගෙන බලමු. උදාහරණයක් අපි දාගමු මෙහෙම. රුපියල් 3000ක විකුණුම් ඉන්වෝයිසයක් පොත් වලින් මගහැරීම. අපි ඒක ලියාගමු. රුපියල් 3000ක විකුණුම් ඉන්වෝයිසයක් රුපියල් 3000ක විකුණුම් ඉන්වෝයිසයක් පොත් වලින් මගහැරීම. හරි. දැන් අපි මේක නිවැරදි කරන්න මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම පොදු ජර්නලයක් ගහගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි පොදු ජර්නලයක් රූල් කරගමු. ඊට ගහගමු. පොදු ජර්නලය දැන් මෙතන දානවා දිනය. මෙතන වවුචර් අංකය. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? විස්තරය. ඊට පස්සේ තියෙනවා ලේපි. ඊට පස්සේ මොකද්ද? හර සහ බැර. හරි. අපි පොදු ජර්නලේ ගහගත්තා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මේ උදාහරණය කොහොමද අපි නිවැරදි කරන්නේ කියලා. දැන් මොකද්ද උදාහරණේ තියෙන්නේ? රුපියල් 3000ක විකුණුම් ඉන්වෝයිසයක් පොත් වලින් මගහැරීම. එතකොට දැන් සරලව හිතන්න මේක කටපාඩම් කරන්න ආයෙ ලොකුවට ගන්න දෙයක් නැහැ. දැන් අපි සරලව ගන්න මේ විකුණුම් ඉන්වෝයිසය පොත් වලින් මගහැරීම කියන එකනේ තියෙන්නේ. මගහැරුණා කියන එක අමතක කරලා දාන්න. කොහොමද ඔයගොල්ලෝ විකුණුම් ඉන්වෝයිසය සටහන් කරන්නේ? රුපියල් 3000ක විකුණුම් ඉන්වෝයිසය සාමාන්‍ය සටහන් කරන්නේ කොහොමද? දැන් මේක විකුණුම් ඉන්වෝයිස් එක සටහන් කරන්නේ මොකද්ද? ණයට වෙච්ච ගනුදෙනුවන්නේ. එතකොට අපි මොකද්ද කරන්නේ? ණය මෙතනින් මම සටහන දාන්න. අපි සාමාන්‍යයෙන් කරන්නේ ණය ගැති හර කරනවා. ණය ගැති හර කරනවා. බෙර කරන්නේ මොකද්ද? විකුණුම්. හරි. මේකනේ ද්විත්ව සටහන. සාමාන්‍ය ද්විත්ව සටහන තමයි ණය ගැතිය හර කරා විකුණුම් බෙර කරා. ඒක තමයි ද්විත්ව සටහන. දැන් මොකද්ද කියන්නේ? මේක මගහැරලා. ඒක සටහන් කරන්න බැරි වෙලා කියලා කියන්නේ. එහෙනම් ඒක සරලයි, කිසි දෙයක් කරන්න නැහැ. ඒ මගහැරිච්ච එක ඒ විදිහටම සටහන් කරන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් මෙතන ලියනවා ණය ගැතිය. ණය ගැති රුපියල් 3000. ඉස්සරහම ණය ගැති හර මෙතන 3000යි. ඊට පස්සේ මොකද්ද? බැර කරන්නේ විකුණුම්. විකුණුම් ගිණුම බැර කරනවා. විකුණුම් ගිණුම බැර 3000යි. හරි. ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? වැඩේ ඉවර නැහැ තාම. ඊළඟට අපි කරන්න ඕනේ දේ තමයි සංලක්ෂය ලියා ගන්න ඕනේ. දැන් අපි මෙතන සංලක්ෂය ලියාගමු. සරලයි ඔයගොල්ලන්ට සංලක්ෂය ලියනකොට ආයෙ ලොකුවට හිත ඉන්න ඕන දෙයක් නැහැ. මේකෙම සංලක්ෂය ගන්න. රුපියල් 3000ක ඉන්වෝයිසයක් පොත් වලින් මගහැරීම නිවැරදි කරා. එච්චරයි සංලක්ෂය. රුපියල් 3000ක විකුණුම් ඉන්වෝයිසයක් පොත් වලින් මගහැරීම නිවැරදි කරා. පොත් වලින් මගහැරීම නිවැරදි කරා. හරි. මෙච්චරයි සංලක්ෂය. එතකොට ඒ ගැටලුව ඉවරයි එතනින් එහාට. එතකොට ඕලන්ට සරල දෙයක් කරන්න තිබ්බේ මොකද්ද? ගනුදෙනුව සටහන් වුණේ නැහැ කිව්වා. ඒක සටහන් කරා ඉච්චරයි. ඊට පස්සේ අපි ඊළඟ වැරද්දට යමු. මම මේක ඉස්සෙල්ලාම මකා ගන්නම්. හරි. ඊළඟට අපි ගමු
ගනුදෙනුවක ආය වෙන්න පුළුවන් අපි කතා කරේ ඉස්සල් එක පොත් ගනුදෙනුව පොත් වලින් මගහැරීම. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ගනුදෙනුවක් පොත්වල සටහන් කරනකොට ඒකේ වටිනාකම වැරදියට සටහන් කරනවා. එතකොට අපි ඊළඟ එකට යමු. හරි. දැන් තියෙන්නේ මොකද්ද? ගනුදෙනුව මූලික සටහන් පොත්වල වැරදියට සටහන් වීම. ගනුදෙනුවක වටිනාකම ගනුදෙනුවක වටිනාකම පොත්වල වැරදියට සටහන් වීම. හරි. ඊළඟට මේක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේකේ මොකක්ද කියන්නේ ගනුදෙනුවක වටිනාකම පොත්වල වැරදියට සටහන් වීම. දැන් අපි මූලික සටහන් පොත ගනුදෙනුවක සටහන් කරන 3000ක් ගනුදෙනුවක් වුණාම දැන් අපි ලියනවා එක්ක 30000ක් බිඳුවක් වැඩි ලියනවා බිඳුවක් අඩු වෙලා ලියනවා නැත්නම් ඒකට එක්ක අදාළම නැති දෙයක් දැන් 3000ක් තිබ්බ ගිහලා 5000 ලියනවා අදාළම නැති දෙයක් ලියනවා. එතකොට වැරදිනේ කොහොම? ඒ වගේ දෙයක් වුණොත් කොහොමද නිවැරදි කරන්නේ කියලා අපි තව උදාහරණයක් කරන් බලමු. මෙතනින් මම උදාහරණයක් දාන්නම්. අපි උදාහරණයක් දාමු රුපියල් 3000ක විකුණු ගැනුම් ඉන්වොයිසයක් රුපියල් 3000ක් ගැනුම් ඉන්වොයිසයක් රුපියල් 30000ක් ලෙස සටහන් වීම. හරි. දැන් මෙතන මොකද්ද තියෙන වැරද්ද? රුපියල් 3000ක එකක් සටහන් කරලා තියෙන්නේ 30000යි කියලා. ඒ කියන්නේ 27000ම වැඩියෙන් තමයි මෙයා දාලා තියෙන්නේ. එතකොට ඒක නිවැරදි කරන්නත් අපි පොදු ජෝනලයක් දාගන්න ඕන. එතකොට දැන් මම මෙතන පොදු ජෝනලය දාගන්නවා. ඉස්සෙල්ලා වගේම අපි ගහගමු. මෙතන දිනය. ඊට පස්සේ මොකද්ද වවුචර් අංකය මේක මම දාන්නේ. ඊට පස්සේ මෙතන විස්තරය එනවා. ඊට පස්සේ ලේපි, හර සහ බෙර. මෙතන හර සටහන තියෙනවා. මෙතන බෙර සටහන තියෙනවා. හරි. එතකොට බලමු දැන් මේක නිවැරදි කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන මොකක්ද කියන්නේ? රුපියල් 3000ක් ගැනීම ඉන්වොයිසයක් 30000ක් ලෙස සටහන් වීම. එතකොට අපි ඉස්සෙල්ලා කරා වගේ කලබල වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලාම අපි කරගන්න ඕන පැත්තකින් ඕගොල්ලෝ දාගන්න නිවැරදිව සටහන් කරන්නේ කොහොමද කියන එක. එතකොට ගැනීම ඉන්වොයිසයක් කියන්නේ මෙතන ණයටයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒක කොහොමද සටහන් කරන්නේ? මෙතන දැන් සටහන් කරමු. නිවැරදි එක සටහන් කරන්නේ ගැනුම් හර වෙනවා 3000. ඊට පස්සේ බැර මොකද්ද? ණය හිමි බැර වෙනවා 3000. බැර 3000යි. දැන් හැබැයි මෙයා දාලා තියෙන්නේ මොකද්ද? 30000ක් කියලා. එතකොට මොකද්ද මෙයා කරලා තියෙන්නේ 27000ම වැඩියෙන් දාලා. එතකොට මේ 27000ක් වැඩියෙන් දාපු එක දැන් එයා සටහන් කළා. දැන් අපි හරනම් දාන්න ඕනේ මේ සටහන. එයා දාලා තියෙන සටහන මම මෙතනින් ලියන්නම්කෝ දැන්. එයා ලියලා තියෙන්නේ ගැනුම් හර 30000යි කියලා. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? ණය හිමි බැර කරලා තියෙනවා 30000ක් ආයේ. හරිද? දැන් හරිනම් අපි කරන්න ඕනේ මේක. මෙයා කරලා තියෙන්නේ මේක. වැරදි ඔයගලන්ට තේරෙනවා වැඩිපුර තමයි සටහන් කරලා තියෙන්නේ කියලා. එතකොට අපි මේක නිවැරදි කරන්නේ කොහොමද? මේ ලියපු එකම ඒ වැඩි ගන්න අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. දැන් මෙයා මොකද්ද කරලා තියෙන්නේ? ගැනුම් හර 30000ක් දාලා තියෙනවා. ණය හිමි බැර 30000ක් දාලා තියෙනවා. හරිනම් කරන්න ඕනේ මොකද්ද? ගැනුම් හර 3000යි ණය හිමි බැර 3000යි. එතකොට මෙයා වැඩිපුරනේ දාලා තියෙන්නේ. වැඩිපුර ගැනුම් එක වැඩිපුර හර කරලා තියෙනවා 27000ක් ණය හිමි එක වැඩිපුර බැර කරලා තියෙනවා 27000ක්. එතකොට ඒක අපි හරි ගස්සන්නේ කොහොමද? ඒ 27000 අනිත් පැත්ත හරවලා ගැනුම් වලට දාන්න තියෙන්නේ. ලේසි. දැන් මොකද්ද කරලා තියෙන්නේ? ගැනුම් හර කරලා තියෙනවා එයා 27000ක් වැඩිපුර. එතකොට අපි ඒක බැර කරනවා. ගැනුම් බැර 27000යි. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? ණය හිමි බැර කරලා තියෙනවා වැඩිපුර 27000. ඒක අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒක අනිත් පැත්ත කරන්න. එයා බැර කරලා තියෙනවා වැඩිපුර. අපි ඒකින්ද ඒ ගැටලුව අයින් කරන්න හර කරනවා දැන් ඒක.
එතකොට මොකද්ද ගන්නෙ? ණය හිමි හර මෙතන 27000යි. හරි 27000යි සෝරි. මෙතන 27000. එතකොට ඊළඟට එතනින් ඉවර නෑ. මෙතනින් සමලක්ෂ ලියන්න ඕන. ඕගොල්ලෝ ඒක ලියන්න. දැන් මම මේක ලියන්නේ නෑ. හරි ඊට පස්සේ අපි ඊළඟ වැරද්දට යනවා. මේක ඔයගොල්ලෝ ලියා ගන්න ඇතිනේ. ඊළඟ වැරද්දට යමු අපි. හරි ඊළඟට අපි ගමු ඊළඟ එක. ඊළඟට තියෙන්නේ ගනුදෙනුවක්. එකම ගනුදෙනුව සමහරලාට දෙපාරක් සටහන් කරනවා. වෙන මොකක් හරි 100කින් යනවා. එකම ගනුදෙනුව දෙපාරක් ලියනවා. එතකොට ඒ වගේ එකක් නිවැරදි කරන්න කොහොමද කියලා දැන් අපි බලමු. මෙතනින් දාගමු 1.3. එකම ගනුදෙනුව දෙවරක් පොත්වල සටහන් වීම. දැන් අපි මෙතන ගමු එකම ගනුදෙනුවක්. ගනුදෙනුවක් පොත්වල දෙවරක් සටහන් වීම. හරි දැන් මේකේ මොකද්ද කියන්නේ? එකම ගනුදෙනුව පොත්වල දෙපාරක් දාලා. ඒක වැරදිනේ. එතකොට මේකත් ඉස්සෙල්ලා වගේම ලේසි. බලමු ඒකත් උදාහරණයකින් අපි. මෙතන උදාහරණයක් දාගමු. උදාහරණයක් මෙහෙම ලියාගන්න. රුපියල් 2000ක රුපියල් 7000ක ගැනුම් ඉන්වොයිසයක් පොත්වල දෙවරක් සටහන් වීම. රුපියල් 2000ක ගැනුම් ඉන්වොයිසයක් රුපියල් 2000ක් ගැනුම් ඉන්වොයිසයක් දෙවරක් පොත්වල සටහන් වීම. හරි දැන් මේක කොහොමද නිවැරදි කරන්නේ? මේක මොකද්ද කියලා කියන්නේ? ගැනුම් ඉන්වොයිසයක් දෙවරක් පොත්වල සටහන් කරලා. ගැනුම් ඉන්වොයිසයක් මොකටද පාවිච්චි කරන්නේ? ණයට ගැනුම් වලට. එතකොට මේක අපි පොදු ජර්නලයේ දාගමු ඉස්සල්ලාම. මෙතන දිනය, වවුචර් අංකය, මෙතන විස්තරය, ඊට පස්සේ ලේපි, හර සහ බැර. මෙතනම සටහන විතරක් නිකන් කටුවට දාන්න. ඔයගොල්ලෝ හරියට ලියා ගන්න. ඉස්සල්ලා වගේ අපි ඉස්සල්ලාම බලමු මෙයා මොකද්ද කරලා තියෙන්නේ කියලා. එතකොට මෙයා කරලා තියෙන්නේ 2000ක ගැනුම් ඉන්වොයිසිය දෙපාරක් සටහන් කරලා. එතකොට දැන් මෙයා සටහන් කරලා තියෙන්නේ කොහොමද? ගැනුම් ඉන්වොයිසිය කොහොමද දාන්නේ? ගැනුම් ඉන්වොයිසිය ඉස්සල්ලාම ගැනුම් හර කරනවා. හර ඊට පස්සේ මොකද්ද කරන්නේ? ණය හිමි බැර කරනවා. ණයටනේ අරන් තියෙන්නේ ණය හිමි බැර. හරි දැන් මෙයාගේ අගේ දිහා බලන්න පොඩ්ඩක්. මෙතන තියෙන්නේ 2000ක ඉන්වොයිසිය. 2000ක ඉන්වොයිසිය. හැබැයි මෙයා සටහන් කරලා තියෙන්නේ කොහොමද? දෙපාරක් සටහන් කරලා. දෙපාරක් සටහන් කරලා කියන්නේ ගැනුම් කීපාරක් හර කළාද? ගැනුම් දෙපාරක් හර කළා. ණය හිමි කීපාරක් බැර කළාද? ණය හිමි දෙපාරක් බැර කළා. ඒ කියන්නේ මෙයා ගැනුම් කියලා කීයක්ද හර කරලා තියෙන්නේ? 2000ක් තියෙනවා. ඒ වගේ දෙකක් මෙයා හර කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයා 4000ක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ ණය හිමිත් මෙයා 4000ක් දාලා තියෙනවා. එහෙනම් දැන් අපි මේක නිවැරදි කරන්නේ කොහොමද? ඒ කියන්නේ මෙයා ගැනුම් 2000ක් වැඩියෙන් හර කරලා ණය හිමි 2000ක් වැඩියෙන් බැර කරලා. ඉස්සල්ලා වගේම අපි මෙතන විස්තරය දාන්නේ. විස්තරය මෙතන හර මෙතන බැර. හරි. ඉස්සල්ලා වගේම බලමු දැන් 2000ක් වැඩියෙන් ගැනුම් 2000ක් වැඩියෙන් හර කරලා ණය හිමි 2000ක් වැඩියෙන් බැර කරලා. එහෙනම් වැඩියෙන් කරපු එක අනිත් පැත්ත කරන්නේ කොහොමද? අනිත් පැත්ත කරලා ලියන්න තියෙන්නේ සරලයි. ණය හිමි 2000ක් වැඩියෙන් බැර කරලානේ. ඒක එහෙනම් හරි ගස්සන්නේ කොහොමද? හර කරනවා 2000. ණය හිමි හර 2000යි. ඊට පස්සේ මොකද්ද? ගැනුම් හර කරලා 4000. ඒ කියන්නේ 2000ක් වැඩිපුර හර කරලා. ඒක හරි ගස්සන්නේ කොහොමද? 2000ක් බැර කරනවා. එතකොට ගැනුම් බැර කරනවා 2000. හරි ඊට පස්සේ මොකද ගන්නේ? සමලක්ෂ ලියනවා. ඔයගොල්ලෝ සමලක්ෂ ලියන්න. මේකෙම
අරගෙන සලක්ෂය මෙතනට නිවැරදි කරා කියලා ලියන්නකො. එච්චර. ඊට පස්සේ අපි යනවා ඊළඟ වැරද්ද. හරි. ඊට පස්සේ අන්තිම එක තමයි කිසියම් ගනුදෙනුවක් වුණාම ඒ ගනුදෙනුව ඒ අදාළ ගිණුමේ නැතුව වෙන කොහේ හරි ගිහිල්ලා අතහැරලා එනවා. වැරදීනේ. වැරදි සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට දැන් ඒක නිවැරදි කරන්න කොහොමද කියලා බලමු. ඉස්සරහම අපි මේක ලියාගෙන ඉමු. හතරවෙනි එක කිසියම් ගනුදෙනුවක් අදාළ ගිණුමේ හැර වෙනත් ගිණුමක සටහන් කිරීම. අදාළ ගිණුමේ හැර වෙනත් ගිණුමක සටහන් කිරීම. හරි. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? කිසියම් ගනුදෙනුවක් වුණාම ඒ අදාළ ගිණුම නැතුව වෙන කොහේ හරි ගිහිල්ලා අතහැරලා එනවා. හරි. ඒකත් උදාහරණකින් හරි ලස්සන විදිය බලමුකෝ. හරි. උදාහරණයක් ගමු මෙහෙම. ව්‍යාපාරයේ පරිහරණය සඳහා ගෙන ආපු මෝටර රථයක් ගනුම් ගිණුමේ සටහන් කරලා. හරි. ඒක දැන් අපි දාමුකෝ. ව්‍යාපාරයේ පරිහරණය සඳහා ව්‍යාපාරයේ පරිහරණය සඳහා ගෙන රුපියල් 2,00,000ක මෝටර රථයක් ගනුම් ගිණුමේ සටහන් කිරීම. හරි. දැන් මෙයා සම්පූර්ණ අදාළ නැති වැඩන්නේ කරලා තියෙන්නේ. මොකද්ද කරලා තියෙන්නේ? ව්‍යාපාරයේ පරිහරණයට ගෙන ආපු එකක් තමයි ගෙනුම් ගිණුමට දාලා තියෙන්නේ. දැන් මෙයා මොකද්ද කරලා තියෙන්නේ? ඒක දාලා ගිහිල්ලා ගෙනුම් ගිණුම. එතකොට ඒක නිවැරදි කරන්නේ කොහොමද? ඒකට පොදු ජනයක් ඉස්සලාම ගහගමු. හරි. දැන් මොකද්ද කරලා තියෙන්නේ? මෝටර රථයක් ගෙනුම් ගිණුමේ සටහන් කිරීම. එතකොට මෙයා කොහොමද මෙයා දාලා තියෙන විදිය අපි ඉස්සෙල්ලාම ලියාගමුකෝ. දැනුම් හර කරලා මුදල් බැර කරලා. මේ විදිහට තමයි මෙයා දාලා තියෙන්නේ. හැබැයි හරි සටහන මොකද්ද? හරි නම් අපි දාන්න ඕනේ මොකද්ද? ව්‍යාපාරයේ පරිහරණය සඳහා ගෙන ආපු මෝටර රථය. එතකොට මෝටර රථ ගිණුම හර කරනවා හරනවා. මෝටර රථ හර මුදල් බැර. ඒ විදිහට යන්නේ. මේ විදිහට තමයි ඒක සටහන් වෙන්න ඕන හරනවා. දැන් මෙයා මුදල් බැර කරලානේ. හරනම් හරි සටහන මොකද්ද? මෝටර රථ හර කරන්න ඕනේ මුදල් බැර කරන්න ඕනේ. දැන් මෙයා දැන්ටමත් මුදල් බැර කරලානේ. එහෙනම් ඒක හරි. වැරද්ද මොකද්ද? මෙයා ගෙනුම් ගිණුමට තමයි හර කරලා තියෙන්නේ. හර වෙන්න ඕනේ මොකද්ද? මෝටර රථ තමයි හර වෙන්න ඕන. එහෙනම් අපි ඒක කරමු. ඉස්සෙල්ලා මෝටර රථ හර කරනවා. මෝටර රථ හර කීය 2,00,000යි. ඊට පස්සේ එයා දැන් හර කරලා තියෙනවා ගෙනුම් ගිණුම හර කරපු එක වැරදීනේ. එහෙනම් ඒ වැරද්ද අයින් කරන්න මොකද්ද කරන්නේ? ගෙනුම් ගිණුම බැර කරනවා. බැර 2,00,000යි. හරි. දැන් තේරුණානේ. ඔන්න ඔය ටික තමයි මේ ප්‍රධාන හතර තමයි මේ ශේෂ පිරික්සීමේ සමානත්වයට බල නොපාන වැරදි යටතේ තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ශේෂ පිරික්සීමේ සමානත්වයට බලපාන වැරදි. අපි ඉස්සෙල්ලා කතා කරා ශේෂ පිරික්සීමේ සමානත්වයට බලපානවා කියන්නේ මොකද්ද? අවසාන ශේෂයේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඉස්සරහම අපි මේක මකාගෙන ඉමුකෝ. හරි.
දැන් අපි කතා කරේ බලනෝපාන වැරදි. දැන් කතා කරන්නේ මොකද්ද? බලපාන වැරදි. මෙතන බලපාන වැරදි. එතකොට ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන වැරදි කොහොමද දෙන්නේ? අපි ඉස්සර කතා කරා ශේෂ පිරික්සුම මෙහෙම ගත්තොත් නිකන් ආයෙ මතක් කරගන්න. මෙතන හර තියෙනවා, බැර තියෙනවා. මෙතන බලපාන වැරදි නම් අවසාන ශේෂය මොකක්ද දෙන්නේ? අසමානයි. අසමාන කියන උදාහරණයක් මෙතන 2000ක් ගත්තොත් 5000යි. නැත්නම් මෙතන හර සටහන 5000ක් වෙනවා නම් මෙතන 3000ක් හරි ඒ වගේ අසමාන එකක් තමයි එන්නේ. මේ ශේෂ පිරික්සුමට සමානත්වයට බලපාන වැරදි හින්දා. එතකොට අපි බලමු දැන් මේක යටතේ මොන වගේ වැරදිද වෙන්නේ. ඊට වලින් තව දෙයක් කියන්න තියෙනවා. දැන් අපි කතා කරා මේකේ මේ වැරදි හින්දා ශේෂ පිරික්සුමේ ශේෂයන් දෙක, ඒ කියන්නේ හර සහ බෙර ශේෂයන් දෙක අසමාන වෙනවා. එතකොට දැන් අපි ගත්තාම දැන් මෙහෙම ඉස්සරහා මේක දැනගෙන ඉන්න බෑ. දැන් මෙතන තියෙනවා හර, මේ ශේෂ පිරික්සුම ශේපී කියලා ගන්නවා හර, මෙතන තියෙනවා බෙර. එතකොට මෙතන ශේෂයන් දෙක සමාන නැහැ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් හර ශේෂය තියෙනවා 2000. මෙයාගේ බෙර ශේෂය තියෙනවා 3000. දැන් බලපු ගමන් තේරෙනවා මෙතන වැරද්දක් තියෙනවා, ශේෂයන් දෙක අසමානයි. එතකොට මේ වගේ වෙලාවක දැන් අපි මේ වැරද්ද නිවැරදි කරන්න කලින් දැන් මෙතන තියෙනවනේ ගිණුම් ටික. ගිණුම් ටික තියෙනවා මේ විදිහට ගිහිල්ලා දැන් හර ශේෂය එකතු කරපුවම 2000ක් වෙනවා, බෙර ශේෂය එකතු කරපුවම වෙනවා 3000. එතකොට දැන් මෙතන 2000ක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ හර පැත්ත 2000ක් අඩුයි. බෙර පැත්ත හර පැත්ත රුපියල් 1000ක් අඩුයි. බෙර පැත්ත 1000ක් වැඩි. එතකොට දැන් බැලුවල්මට පේනවා මේ දෙන්න වෙනස්. එතකොට ඒ වෙනස අයින් කරන්න අපි తాවකාලිකව ගේනවා අවිනිශ්චිත ගිණුම කියලා එකක්. අවිනිශ්චිත ගිණුම කිව්වම ඒක නමින්ම තේරෙනවා අවිනිශ්චිතයි කියන්නේ අර නිකන් නිශ්චිත නැහැ කියන එක. ඒ ගිණුම අවිනිශ්චිත ගිණුම ගේන්නේ මේ ශේෂ පිරික්සුම තුලනය කරාම ඒ වෙනසක් එනවා නම් ඒ වෙනස తాවකාලිකව ඒ වැරද්ද නිවැරදි කරනකම් තමයි ඒ මේ අවිනිශ්චිත ගිණුම ගේන්නේ తాවකාලිකව. ඒ වැරද්ද නිවැරදි කරනකම් විතරයි. ඒ කියන්නේ වැරද්ද නිවැරදි කරාට පස්සේ ඒ අවිනිශ්චිත ගිණුම නැවත නැතුව යනවා. හරිද? දැන් එතකොට දැන් මෙතන 2000ක් තියෙනවා, 3000ක් තියෙනවා. දැන් බැලුවල්මට පේනවා මෙතන 1000ක් අඩුයි. එතකොට මෙතනින් අපි අවිනිශ්චිත ගිණුමක් తాවකාලිකව ගේනවා. අවිනිශ්චිත ගිණුම. එතකොට අවිනිශ්චිත ගිණුම කියලා අපි අඩු පැත්තට දැන් හර පැත්තනේ අඩු 1000ක්. ඒ හර පැත්තට රුපියල් 1000ක් දානවා. එතකොට මේ දාපු අවිනිශ්චිත කියලා දාපු මේ 1000 తాවකාලිකයි. දැන් මේ දැන් වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරපු ගමන් මේ අවිනිශ්චිත ගිණුම වැහිලා යනවා. වැහිලා ගිහිල්ලා මේ බැලන්ස් දෙක සමාන වෙනවා. හර සහ බෙර ශේෂයන් දෙක සමාන වෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් බලමු වැරදි ඒ ගැන වැරදි කරන්නේ කොහොමද කියලා. මේ යටතේ අපි පළවෙනි එක ගමු සමානත්වයට බලපාන වැරදි. ඒ යටතේ පළවෙනි එක ගනුදෙනුවක් වුණායින් පස්සේ දැන් අපි දන්නවා සෑම ගනුදෙනුවකටම ඒ කියන්නේ ද්විත්ව සටහනක් කියලා කියන්නේ සෑම ගනුදෙනුවකටම හර සහ බෙර සටහනක් තියෙනවා. එතකොට ඒ වගේ ගනුදෙනුවකදී දැන් එක්කෝ සමහර අය කරනවා හර සටහන විතරයි දාන්නේ, බෙර සටහන දාන්න අමතක වෙනවා. වෙන 100කින් වැඩේ කරනවා හර සටහන දානවා, බෙර සටහන අමතක වෙනවා. එක්ක බෙර සටහන දානවා, හර සටහන අමතක වෙනවා. ඒ වගේ වෙලාවටත් මොකද වෙන්නේ? දැන් ශේෂ පිරික්සුමේ අපි දානකොට හර සහ බෙර ඒක නිවැරදිව දාගෙන ගියොත් හර සහ බෙර කියන ඒ ද්විත්ව සටහන හරියටම දාගෙන ගියොත් අවසාන ශේෂ දෙක සමාන වෙනවනේ. දැන් එක්ක හර සටහන දානවා, බෙර සටහන අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? හර පැත්ත වැඩි. ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන බලමු පළවෙනි එක. දැන් මෙතන පළවෙනි එක දාමු ගනුදෙනුවක ද්විත්ව සටහනේ එක් සටහනක් පමණක් සටහන් වීම. ගනුදෙනුවක ද්විත්ව සටහනේ එක් සටහනක් පමණක් සටහන් වීම. එක් සටහනක් පමණක් සටහන් වීම. හරි. මේක තමයි පළවෙනි එක. මොකද්ද කියන්නේ? ගනුදෙනුවක ද්විත්ව සටහනේ එක් සටහනක් පමණක් සටහන් වීම. උදාහරණයක් ගමු. අපි මෙහෙම උදාහරණයක් ගමු. රුපියල් 2000ක ණයට විකුණුම් ගිණුමේ පමණක් සටහන් වීම. ගිණුමේ
පමණක් සටහන් වීම. හරි. මොකද තියෙන්නේ රුපියල් 2000ක ණයට විකුණුම් ගිණුමේ පමණක් සටහන් වීම. අපි දන්නවා ද්විත්‍ය සටහනක් තියෙනවා. දැන් මෙයා මොකද්ද කරලා දෙන්නේ? විකුණුම් ගිණුමට පමණයි දාලා තියෙන්නේ. හරිනම් නිවැරදිව සටහන් කරන්නේ කොහොමද? ණයට විකුණුම් පාම නිවැරදිව සටහන් කරනවා. මම මෙතන නිවැරදි සටහන දාන්න. ඉස්සලාම ණය ගැති අපි හර කරනවා. ණය ගැති හර 2000යි. ඊට පස්සේ මොකද කරන්නේ? විකුණුම් බැර කරනවා 2000. විකුණුම් බැර 2000යි. මේක තමයි හරිම නිවැරදි සටහන. හරිනම් මේ විදිහට තමයි සටහන් කරන්න ඕනේ. හැබැයි මෙයා කරලා තියෙන්නේ මොකද්ද? ණය ගැති දාලා නැහැ, විකුණුම් විතරයි දාලා තියෙන්නේ. විකුණුම් ගිණුම විතරයි බැර කරලා තියෙන්නේ. විකුණුම් විතරයි මෙයා බැර කරලා තියෙන්නේ. බැර 2000යි කියලා මෙයා දාලා තියෙනවා. හරිනේ විකුණුම් බැර 2000. එතකොට මොකක්ද වෙන්නේ? ශේෂ පිරික්සුමේ බැරපැත්ත වැඩි. ඇයි දැන් විකුණුම් විතරනේ බැර කරලා තියෙන්නේ. ණය ගැති කියන එක හර කරලා නැහැ. එතකොට ශේෂ පිරික්සුමේ බැරපැත්ත වැඩි. එතකොට අපි මේක හරි ගස්සන්නේ කොහොමද? දැන් මේක නිවැරදි කරන ආකාරය ගමු. මෙතන පොදු ජර්නලය දාගන්න ඕන. මෙතනින් මම පොඩියට දාගන්න. පොදු ජර්නලය. මෙතන තියෙනවා බැර සටහන. හරි. මෙතන විස්තරය හරිනේ. එතකොට දැන් මෙයා මොකද්ද කරලා තියෙන්නේ? විකුණුම් බැර කරලා. විකුණුම් බැර කරපුවක හරි. හරි. ඊට පස්සේ මෙයා ණය ගැති හර කරලාද නැහැ. එහෙනම් ණය ගැතිය මොකද්ද කරන්න ඕන? හර කරන්න ඕන. එතකොට අපි ණය ගැති හර කරනවා. ණය ගැති හර 2000. හරි. දැන් ඔන්න බලා ගන්න, හොඳට බලා ගන්න. ගොඩක් අය අමාරුයි කියන පාර්ට් එක තමයි මේක. අවිනිශ්චිත ගිණුම වෙන විදිය තමයි ගොඩක් අයට තේරෙන්නේ නැහැ කියන්නේ. දැන් බලමු අවිනිශ්චිත ගිණුමක් එන්නේ කොහොමද කියලා. දැන් මොකද්ද කරේ? එයා විකුණුම් ගිණුමට විතරයි දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් ණය ගැති ගිණුමට දාගත්තා. හරිද? විකුණුම් ඕල්රෙඩි දාලා තියෙන්නේ මෙයා. ඒකට මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි එයා ණය ගැති සටහන් කරලා නැති හින්දා අපි ණය ගැති ගිණුම සටහන් කරා. දැන් මේක මුලට යන්න මේ ගණුදෙන මුලට යමු. දැන් මෙයා මොකද්ද කරලා තිබ්බේ? විකුණුම් බැර කරලා තිබ්බ 2000ක්. ණය ගැති හර කරලා නැහැ. එතකොට ශේෂ පිරික්සුම තියෙන්නේ කොහොමද කියන්නකෝ? අපි හිතමු උදාහරණයකට දැන් මේක ඔයගලන්ට උගන්වන්න හින්දා හිතමු මේ ගණුදෙනුව විතරමයි තිබ්බේ මේ ව්‍යාපාරේ. එහෙම හිතමුකෝ. එතකොට දැන් මෙතන හර තියෙනවා. බැර. මේ තියෙන ශේෂ පිරික්සුම. මේ උදාහරණයකට ගත්තේ ඔයගලන්ට තේරුම් කරන්න හින්දා හරිද? එතකොට දැන් මොකද්ද තියෙන්නේ? මෙයා විකුණුම් ගිණුම බැර කරලා 2000. අපි මේකේ දාගමු විකුණුම් කියලා. විකුණුම් බැර 2000යි. හරිද? එතකොට මෙයාගේ ශේෂ කීයද? 2000යි. මෙයා හරට මුකුත් දාලාද නැහැ. හිතන්න මේ ගණුදෙනුව විතරමයි උනේ කියලා මේ ව්‍යාපාරේ. මෙයාගේ බිඳුවයි ශේෂය. බැර ශේෂය 2000යි. එතකොට හරට වඩා බැර කීයක් වැඩිද? 2000. එතකොට අපි මොකද්ද කිව්වේ? ඒ අඩුව පුරවන්න එනවා අවිනිශ්චිත ගිණුම. එහෙනම් අපි දාගන්නවා මෙතනින් අවිනිශ්චිත ගිණුම. හරි. ඔන්න ආව අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම මොන පැත්තට දාන්නේ? අඩුව තියෙන පැත්තට තමයි දාන්නේ. දැන් හර පැත්තේනේ 2000ක් අඩු. හර පැත්තට తాවකාලිකව 2000ක් දාගන්නවා අවිනිශ්චිත කියලා. හරි. දැන් අපි වැරද්ද නිවැරදි කරපුවාම මොකද්ද වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම නැති වෙලා යන්න ඕනේ. මොකද අපි කියන්නේ අවිනිශ්චිත කියන්නේ తాවකාලික ගිණුමක් විතරයි. වැරද්ද නිවැරදි කරපු ගමන් අවිනිශ්චිත ගිණුම නැති වෙලා යනවා. මේ හර සහ බැර සටහන සමාන වෙනවා. හරිනේ. දැන් මෙයා මොකද්ද කරේ? දැන් අපි අවිනිශ්චිත 2000ක් හර කරා. හරිනේ. දැන් අපි ණය ගැති කියන එක 2000ක් හර කරා. දැන් ණය ගැති කියන එක දැන් අපි නිවැරදි කරා. නිවැරදි කරන්න මොකද්ද කරන්නේ? ණය ගැති හර කරා 2000යි. එතකොට මේ 2000 යනවා මොකද්ද? ශේෂ පිරික්සුමට 2000ක් එනවනේ. එතකොට මේ 2000 ණය ගැති 2000 හර වෙනවා ශේෂ පිරික්සුමට. දැන් අපි නිවැරදි කරානේ ණය ගැති කියලා. 2000ක් හර කරනවා. එතකොට දැන් අවිනිශ්චිත කියලා අපි දැම්මේ 2000ක් අඩු හින්දානේ. දැන් මේ 2000 තමයි මේ ණය ගැති කියලා මෙතෙන්ට එන්නේ. දැන් මෙතෙන්ට දාපුවක ණය ගැති කියලා ශේෂ පිරික්සුමට යනවා 2000. එතකොට තවදුරටත් මෙතන අඩුවක් තියනවද? නෑනේ. ඒ අඩුව පිරුණා. එතකොට අපි මොකද කරන්නේ? අවිනිශ්චිත අයින් කරනවා. අවිනිශ්චිත අයින් කරන්නේ කොහොමද? අවිනිශ්චිත දැන් හර කරලා තියෙන්නේ. අයින් කරන්න නම් අවිනිශ්චිත බැර කරා. එහෙනම් දැන් මෙතන අවිනිශ්චිත බැර කරන්න. අවිනිශ්චිත බැර 2000යි. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ගණුදෙනුව දාන්නේ.
මම හිතනවා අරක ගත්ත හැටි තේරෙන්න ඇති කියලා. ඒක තමයි ගොඩක් අය පටල ගන්න තැන. හරි. ඊට පස්සේ දැන් අපි ඊළඟ එකට යමු. හරි. ඊළඟ වැරද්ද තමයි ගනුදෙනුවක ද්විත්ව සටහනේ එක් සටහනක් පමණ නිවැරදිව සටහන් කර අනිත් සටහනේ වැරදි සංඛ්‍යාවක් දානවා. හරි. ඒක බලමු කොහොමද කරන්නේ කියලා. මොකද්ද කියන්නේ? ගනුදෙනුවක් වුණාම දැන් ද්විත්ව සටහනක් දාන්න බෑ අපි. ඒ කියන්නේ හර සහ බැරි සටහනක් දාන්න ඕනේ. එතකොට දැන් මේකෙදි වෙන්නේ ගනුදෙනුවක් වුණායින් පස්සේ එක ගිණුමක හරියට දානවා. එක සටහනක් හරියටම ඒ අගේ වටිනාකම දානවා. අනිත් සටහනේ වටිනාකම වැරදියට දානවා. එක්ක අඩුවෙන් දානවා වැරදි. අඩුවෙන් දානවා වැඩියෙන් දානවා නැත්නම් වෙනස් සංඛ්‍යාවක් දාලා. එතකොට බලමු ඒක නිවැරදි කරන්නේ කොහොමද කියලා. ඉස්සරහම අපි ලියාගමු. ගනුදෙනුවක එක් සටහනක් වටිනාකම නිවැරදිව සටහන් කර වැරදි වටිනාකම සටහන් වීම. හරි. මේක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. මම දැන් මේක සමහර අයට තේරුන්නේ නැතුව ඇති. අපි බලමු දැන් මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් අපි හිතමු උදාහරණයක් ගමුකෝ ඉස්සලාම. අත්පිට විකුණුම් 2000ක්. හරිද? අත්පිට විකුණුම් 2000. උදාහරණ දාමු අත්පිට විකුණුම් 2000. අත්පිට විකුණුම් රුපියල් 2000ක්. මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර අනෙක් ගිණුමේ රුපියල් 20000ක් ලෙස සටහන් කිරීම. අනෙක් ගිණුමේ රුපියල් 20000ක් ලෙස සටහන් වීම. හරි. දැන් අපි මෙතන ඉස්සරහම පොදු ජර්නලය දාගෙන ඉමුකෝ. පොදු ජර්නලය දාගමු සටහන. හරි. දැන් මොකද්ද කරලා තියෙන්නේ? අත්පිට විකුණුම රුපියල් 2000යි. ඉස්සලාම නිවැරදිව සටහන් කරන විදිය ඕගොල්ලෝ සයිඩ් එකෙන් දාගන්න. මේ විදියට පෙර වැඩක් කරන්න. එතකොට ලේසියි ඕගොල්ලන්ට. අත්පිට විකුණුම් 2000ක්. ඒක නිවැරදිව සටහන් කරන්නේ කොහොමද? මුදල් හර කරනවා 2000යි. මුදල් ගිණුම හර 2000යි. විකුණුම් බර 2000යි. විකුණුම් බර කරනවා 2000යි. හරිනේ. මුදල් හර කරා 2000යි. විකුණුම් බර කරා 2000යි. හරනම් මේ විදියට තමයි සටහන් වෙන්න ඕනේ. මේ විදිය තමයි හරි විදිය. මෙයා කරලා තියෙන්නේ මොකද්ද? මුදල් හර කරලා 2000. හරිනේ. මුදල් එයා කරලා තියෙන්නේ මොකද්ද? මුදල් හර කරලා 2000. මුදල් හර කරලා මෙයා 2000. විකුණුම් එකට මොකද්ද වෙලා තියෙන්නේ? විකුණුම් 2000ක් 20000ක් විදියට තමයි සටහන් කරලා තියෙන්නේ. විකුණුම් 20000ක් විදියට බැර කරලා. විකුණුම් බැර 20000යි. මෙන්න මේ විදියට තමයි මෙයා සටහන් කරලා තියෙන්නේ. වැරදීනේ. විකුණුම් ගිණුම 18000ම වැඩියෙන් බැර කරලා තියෙනවා. එතකොට ඒක නිවැරදි කරන්න කොහොමද? ඉස්සරහම බලන්න මේ මුදල් හර කරන්න ඕනේ 2000. මෙයා මුදල් හර කරලා දිනවා 2000. ඒක මෙයා හරියට කරලානේ. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? විකුණුම් 2000නේ දාන්න ඕනේ. විකුණුම් 20000ක් තමයි දාලා තියෙන්නේ. 18000ක් වැඩි. ඒක නිවැරදි කරන්නේ කොහොමද? 18000ක් වැඩියෙන් බැර කරලා නම් ඒ 18000 හර කරනවා. වැඩියෙන් බැර කරපු එක හර කරනවා. එතකොට විකුණුම් හර කරන්න 18000යි. විකුණුම් හර කරා 18000යි. හරි. දැන් බලන්න ඊළඟ සටහන ගන්න කොහොමද කියන එක. ඔය දැන් අමාරුයි කියන පාර්ට් එක තමයි මේක.
අවිනිශ්චිත ගිණුම ගන්න හැටි තේරෙන්නේ නැහැ කියන හැටි. ආයෙ තමයි ආයෙත් බලාගන්න මේ කොටස උදේ. හරිද? දැන් මොකද්ද මෙයා කරලා තියෙන්නේ? විකුණුම් බැර කරලා 20000. ඉස්සලා වගේම ශේෂ පිරික්සුමක් දාගන්නකො. මේක ඕගොල්ලෝ හදනකොට මේ විදිහට ශේෂ පිරික්සුමක් දාලා ඉන්න ඕනේ නැහැ. මම මේ ඕගොල්ලන්ට අවබෝධ කරගන්න හින්දා දාන්නේ. හරිද? ශේෂ පිරික්සුමක් මෙතනින් දාගන්නවම මෙතන තියෙනවා හර, මෙතන තියෙනවා බැර. හරිනේ. හිතන්න මේ ගනුදෙනුව විතරයි තිබ්බේ ව්‍යාපාරේ. එතකොට එයා සටහන් කරලා තියෙන්නේ කොහොමද? මුදල් හර කරලා 2000ක්. මුදල් 2000ක් හර කරලා තියෙනවා. විකුණුම් බැර කරලා තියෙනවා 20000ක්. විකුණුම් 20000ක් ලෙස සටහන් කරලා තියෙනවා. එතකොට අවසාන ශේෂය එන්නේ කොහොමද? 2000ක් හර වෙලා එනවා. 20000ක් බැර වෙනවා. 18000ක් අඩුයි හර පැත්තට. හර පැත්තට මොකද්ද ගන්න? අඩු පැත්තට අවිනිශ්චිත ගිණුම දැම්මා. අවිනිශ්චිත එනවා. අවිනිශ්චිත කියලා අඩු පැත්තට අඩු ගන්න දාගන්නවා. 18000ක් අඩු පැත්තට දාගත්තා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? අපි දැන් මෙතන විකුණුම් එක අර පැත්තට 18000ක් අඩුවෙන් තිබ්බා. ඒකින්ද අවිනිශ්චිත ගිණුමක් తాවකාලිකව ගෙනාවා. දැන් අපි පොදු ජර්නලයේ වැරද්ද නිවැරදි කරා කොහොමද? විකුණුම් හර කරා 18000. ඒ කියන්නේ මේ හර වෙලා එක ශේෂ පිරික්සුමට යනවා. දැන් මේ අඩු වෙලා තිබ්බ 18000 අවිනිශ්චිත ගිණුම දාලා අපි දැම්මනේ 18000ක් తాවකාලිකව. දැන් මේ 18000 අවිනිශ්චිත ගිණුමට යනවානේ. එතකොට ඒ 18000යි මුදල් එකේ 2000යි මෙතන 20000 වෙනවා. හරිනේ. එතකොට මේ තවදුරටත් මේ අවිනිශ්චිත తాවකාලික 18000 ඕනේද? ඕන වෙන්නේ නැහැ. දැන් අපි මෙතනින් ගේනවා විකුණුම් කියලා. මෙතනින් ආයෙ ගේනවනේ 18000. එතකොට තවදුරටත් ඕන වෙන්නේ නැහැ නේ මේ අවිනිශ්චිත ගිණුම. එහෙනම් ඒ අවිනිශ්චිත ගිණුම දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? හර කරලා තියෙනවා 18000. ඒ අවිනිශ්චිත ගිණුම දැන් తాවකාලික එකක් අයින් කරන්න මොකද්ද කරන්නේ? බැර කරනවා 18000ක්. එතකොට දැන් මෙතනින් දාගන්න අපි අවිනිශ්චිත බැර 18000යි. අවිනිශ්චිත බැර කරනවා 18000යි. ඔන්න ඔච්චරයි ඔය ගනුදෙනුවේ තියෙන්නේ. ඊට පස්සේ සංලක්ෂය දාගන්න ඕගොල්ලෝ. සංලක්ෂය කියන එක ලේසියිනේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ ගනුදෙනුව. දැන් දැක්කනේ මහා මාරුවක් නෑ ඒකේ. හරි ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. හරි ඊළඟට ඊළඟ එක තමයි ආය වෙන්න පුළුවන් ගනුදෙනුවක ද්විත්ව සටහන එක දැන් ද්විත්ව සටහනක් තියෙනවානේ ගනුදෙනුවක නම් හර සහ බැර. ඒ සටහන් දෙක එකම පැත්තක සටහන් වෙන්නත් පුළුවන්. ඒ වගේ වැඩත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් නිවැරදි කරන්න කොහොමද කියලා ඊළඟට බලමු. හරිද? දැන් කීයද 1.3ද 4ද මොනවද? හරි 4 කියලා දාමු. ගනුදෙනුවක ද්විත්ව සටහන ගනුදෙනුවක ද්විත්ව සටහන අදාළ ගිණුම් වල එකම පැත්තේ සටහන් වීම. හරි දැන් මේකේ මොකක්ද තියෙන්නේ? ගනුදෙනුවක ද්විත්ව සටහන අදාළ ගිණුම් වල එකම පැත්තේ සටහන් වීම. හරි ඒ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා ගනුදෙනුවක් වුණාම හර සහ බැර සටහනක් තියෙනවා. මොකක් හරි පිස්සුවන්නටලා එක්ක දාලා සටහන් දෙකම දාලා තියෙන එක්ක හර කරලා දෙකම නැත්තම් දෙකම බැර කරලා. ඒ වගේ එකක් නිවැරදි කරන්න කොහොමද කියලා බලමු. උදාහරණයක් ගමු. අත්පිට විකුණුම් රුපියල් 80000 මුදල් ගිණුමට හර කර අත්පිට විකුණුම් 80000ක් මුදල් ගිණුමට හර කර විකුණුම් ගිණුමටද හර කිරීම. විකුණුම් ගිණුමටද හර කිරීම. හරි මොකද්ද දැන් මෙතන තියෙන අත්පිට විකුණුම් 80000ක් මුදල් ගිණුමට හර කරලා විකුණුම් ගිණුමටත් හර කරලා. එතකොට ඒ වගේ එකක් කොහොමද? ඒගොල්ලෝ දාලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඉස්සෙල්ලාම. ඒගොල්ලෝ දාලා තියෙන්නේ මුදල් ගිණුමට හර කරලා. මුදල් හර 80000යි විකුණුම්
හර මේගොල්ලෝ දාලා තියෙන විදිය විකුණුම් හර 80000යි. හරිනේ දෙකම හර කරලා බෙර සටහනක් දාලාද බෙර සටහනක් දාන්නේ වැරදීනේ. එතකොට අපි හරනම් දාන්න ඕනේ කොහොමද? මුදල් හර කරනවා මුදල් හර 80000යි විකුණුම් බෙර 80000යි. විකුණුම් බෙර 80000යි. හරි දැන් ගහමු පොදු ජර්නලේ. මෙතන පොදු ජර්නලේ ගහනවා දාගන්න ඕන මම මෙතන කටුවට ගන්නවා. හර සහ බෙර. මෙතන හර මෙතන බෙර. හරි. දැන් මොකද්ද කරලා තියෙන්නේ? නිවැරදිව සටහන් කරන්නේ කොහොමද? මුදල් හර කරලා විකුණුම් බෙර කරා 80000යි. දාලා තියෙන්නේ කොහොමද? මුදල් හර 80000යි විකුණුම් හර 80000යි. එතකොට මුදල් හර කරලා 80000ක් ඒක නිවැරදිව සටහන් කරලා ඒගොල්ලෝ. වැරද්ද මොකද්ද මේකේ? විකුණුම් හර කරලා 80000ක්. ඒක වැරදීනේ. විකුණුම් බැර තමා කරන්න ඕනේ 80000. එතකොට දැන් මේගොල්ලෝ විකුණුම් බැර කරපු නැති එක අපි සටහන් කරන්න බෑ. මේ විදියටනේ තියෙන්නේ. විකුණුම් හරනවා දැන් මේ විකුණුම් ගිණුම ගන්නකො. මේ විකුණුම් ගිණුම කියලා ගන්න. මේගොල්ලෝ හරනම් කරන්න ඕනේ කොහොමද? බැර කරන්න ඕනේ 80000. කරලා තියෙන්නේ මොකද්ද? හර කරලා 80000. හරිනේ. මේගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ මේක. වැරදීනේ. මේ විදිහට තමයි හරන සටහන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම දානවා අපි 80000. එතකොට මේ වැරදියට සටහන් කරපු එක නිවැරදි කරන්න නම් මොකද්ද කරන්න ඕන? වැරදියට සටහන් කරපු එක මේ ගිණුමෙන් ඉවත් කරන්න නම් මේ පැත්තට ගේන්න ඕන. එතකොට 80000ක් නැවත දාන්න ඕනේ. එතකොට අපි විකුණුම් ගිණුමට 1,60,000ක්ම දාන්න ඕන. ඒ කියන්නේ විකුණුම් ගිණුමට 1,60,000ක් දාන්න ඕනේ. මොකද්ද හේතුව? විකුණුම් ගිණුමට බැර කරන්න ඕනේ 80000. කරලා තියෙන මොකද්ද? විකුණුම් ගිණුමට හර කරලා. එතකොට ඒ හර කරපු එක අයින් කරන්න මොකද්ද කරන්නේ? විකුණුම් ගිණුමට බැර කරනවා 80000. එතකොට ඒ 80000 බැර කරා දැන් නිවැරදිව සටහන් කරන්න බැර 80000ක් දාන්න ඕනේ. ආය 80000ක් බැර කරා. එතකොට මොකද්ද? විකුණුම් බැර 1,60,000යි. එතකොට අපි ඒක සටහන් කරමු දැන්. විකුණුම් බැර 1,60,000යි. 1,60,000. එතකොට සටහන මොකද්ද? හර සටහන මොකද්ද? මෙයා 80000ක් වැඩියෙන් හර කරලානේ. එතකොට මොකද්ද වෙන්නේ? ශේෂ විරික්ෂුමේ 1,60,000ක්ම වෙනසක් වෙනවා. බැර පැත්තේ හිගයක් එනවා. එතකොට ඒ හිගේ අයින් කරන්න මොකද්ද කරන්නේ? අවිනිශ්චිත ගිණුමක් ගෙනවා 1,60,000ක. දැන් මේ විදියන්නේ තියෙන්නේ. මෙතනින් මම ශේෂ විරික්ෂුමක් ගන්නවා. ශේපි. හරිද? මේ හර මෙතන බැර. නිකම් මේ පෙර වැඩක් විදියට දාගන්න. හරිද? එතකොට මේගොල්ලෝ මොකද්ද කරලා තියෙන්නේ? මුදල් හර කරලා 80000යි. විකුණුම්ත් හර කරලා 80000යි. අවසන් ශේෂ ගන්න. මෙතන 160ක් එනවා. මෙතන බිඳුවයි. මෙයාගේ හිග කීයක් තියනවද? 1,60,000ක් තියෙනවා. මෙතන 1,60,000ක් හිඟයක් තියෙනවා. ඒ හිගේ පුරවන්න මොකක්ද දෙන්නේ? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම කියලා අපි මෙතෙන්ට දානවා. අවිනිශ්චිත කියලා 1,60,000යි. මේක මොකද්ද? తాවකාලික ගිණුමක් 1,60,000. එතකොට දැන් අපි 1,60,000ක් බැරට දාලා තියෙනවා අවිනිශ්චිත කියලා. මෙතන දැන් අපි නිවැරදි කරනකොට මොකද්ද කරේ? විකුණුම් කියලා බැර කරා 1,60,000. එතකොට මේ 1,60,000ට මොකද වෙන්නේ? ඒක ශේෂ පිරික්සුමට යනවා 1,60,000 කියලා. එතකොට තවදුරටත් මේ අවිනිශ්චිත ගිණුම කියලා එකක් අවශ්‍යද? නැහැ. අවිනිශ්චිත ගිණුම දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? බැර කරලා තියෙනවා. ඒක තවදුරටත් අවශ්‍ය නැති හින්දා බැර කරපු එක හර කරනවා. එතකොට අවිනිශ්චිත හර වෙනවා. අවිනිශ්චිත හර 1,60,000යි. හරිනේ. එතකොට ඊට පස්සේ මෙතන සල්ලක්ෂ ලියන්න ඕගොල්ලෝ. ওই විදිහට තමයි මේ ගැටලුව විසඳන්නේ. හරි. මේක ලියාගන්න ඉතින්. හරි. ඊළඟට අපි යමු ඊළඟ ගැටලුවට. ඊළඟ වැරද්ද තමයි ආයෙ වෙන්න පුළුවන්. ගිණුම් තුලනය කරනකොට වැරදි වෙන්නත් පුළුවන්. ලෙජර් ගිණුම් තුලනය කරනකොට වැරදි වෙන්නත් පුළුවන්. එක්ක අඩුවෙන් සටහන් කරන්න පුළුවන්, වැඩියෙන් සටහන් කරන්න පුළුවන්, නැත්නම් අදාළම නැති දේ සටහන් කරලා තියෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ එකක් නිවැරදි කරන්න කොහොමද කියලා බලමු. 1/4 ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී
අගයන් වැරදියට සටහන් වීම. අගයන් ගණනය කිරීම කියලා දාමු. අගයන් වැරදියට ගණනය කිරීම. හරි. දැන් අපි උදාහරණයක් ගමු. ගෙනුම් තුලනය කිරීමේදීනේ වැරද්දක් වෙනවා කියන්නේ. ගණන ගෙනුමේ 30000ක අයික්‍ය 3000ක් ලෙස සටහන් වීම. ගිණුමේ අවසන් ශේෂය 30000 අවසන් ශේෂය රුපියල් 30000 රුපියල් 3000ක් ලෙස සටහන් වීම. 3000ක් ලෙස ගණනය කිරීම. එතකොට මොකද්ද මේක වෙන්නේ? අවසන් ශේෂය නිවැරදි ශේෂය 30000යි දාලා තියෙන්නේ 3000යි. ඒක නිවැරදි කරන්නේ කොහොමද? පොදු ජර්නලයක් ගහගන්න. දිනය, වවුචර් අංකය, විස්තරය, ලෙජර් පිටුව, හරස්. හරි. දැන් මොකද්ද මෙයා කරලා තියෙන්නේ? ගෙනුමේ හරනම් එන්න ඕනි කීයද? 30000යි. දාලා තියෙන්නේ 3000යි. හරි. දැන් මොකද්ද කරන්නේ? 30000ක් දාන්න ඕනේ. දාලා තියෙන්නේ 3000යි. 27000ක් මදි. එතකොට නිවැරදි කරන්නේ කොහොමද? ගෙනුමකට 27000ක් මදි හින්දා ගෙනුම් කියලා 27000ක් හර කරනවා. ගෙනුම් හර 27000යි. ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ගෙනුම් එකේ 27000ක් අඩුවෙන් සටහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශේෂ පිරික්සීමේ බැර ශේෂය 27000ක් වැඩි. 27000ක් වැඩි කියන්නේ අවිනිශ්චිත මේ වෙනකොට හර කරලා තියෙනවා 27000. එතකොට මේ 27000 හර කරපු අවිනිශ්චිත 27000 අයින් කරන මොකද්ද වෙන්නේ? බැර කරනවා. අවිනිශ්චිත බැර 27000යි. අවිනිශ්චිත බැර. හරි. ඊට පස්සේ මෙතන සංලක්ෂය ඔයගොල්ලෝ ලියන්න. මේ විදිහට තමයි ඒ වගේ ගණනුවක් සටහන් කරන්නේ. හරි. ඒක අපි මකවමු. ඊළඟට ආයෙ වැරද්දක් වෙන්න පුළුවන්. ශේෂ පිරික්සුම සකස් කිරීමේදී වැරද්දක් වෙන්න පුළුවන්. එතකොට ශේෂ පිරික්සුම සකස් කරනකොට මොන වගේ අවස්ථාවලදීද වැරද්දක් වෙන්න පුළුවන්? දැන් අපි ගෙනුම් තුලනය කරලා ගිහිල්ලා ශේෂ පිරික්සුමේ සටහන් කරනකොට අගයන් වැරදි විදියට සටහන් කරන්න පුළුවන්. ගෙනුමේ අවසාන ශේෂය 3000යි නම් ශේෂ පිරික්සුමේ ගිහිල්ලා දානවා 30000ක් කියලා. වැරදිනේ. ඒ වගේ වෙලාවට වෙන්න පුළුවන්. ඊට පස්සේ ශේෂ පිරික්සුමට හර කරන්න ඕන එකක් බැර කරනවා. ඒ වගේ වෙලාවට වැරදි වෙන්න පුළුවන්. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ සටහන් කරන්න ඕන එක ශේෂ පිරික්සුමේ සටහන් කරලා නැහැ. ඒ වගේ ශේෂ පිරික්සුම සකස් කරනකොට වැරද්දක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් නිවැරදි කරන්නේ කොහොමද කියලා ශේෂ පිරික්සුමේ වැරදි. ශේෂ පිරික්සුම සකස් කිරීමේදී සිදුවන වැරදි. හරි. ශේෂ පිරික්සුම සකස් කිරීමේදී සිදුවන වැරදි. එතකොට බලමු මේ වගේ එකක් කොහොමද නිවැරදි කරන්නේ කියලා. අපි උදාහරණයක් ගමු. විදුලි වියදම රුපියල් 5000ක් ශේෂ පිරික්සුමේ සටහන් නොවීම. විදුලි වියදම රුපියල් 5000ක් ශේෂ පිරික්සුමේ සටහන් නොවීම. රුපියල් 5000ක් ශේෂ පිරික්සුමේ සටහන් නොවීම. හරි. එතකොටත් අපි පොදු ජර්නලය ගහ ගන්න ඕනේ. මේ පැත්තේ හර බැර සටහන මම නිකන් කටුවට දාන්න. විදුලි වියදම 5000ක් ශේෂ පිරික්සුමේ සටහන් නොවීම. එතකොට අපි සාමාන්‍යයෙන් සටහන් කරන්නේ කොහොමද? විදුලි වියදම හර කරනවා. හර 5000ක් සටහන් නොවීමනේ. එතකොට සටහන් නොවුනම මොකද වෙන්නේ? බැර පැත්තේ ශේෂය 5000ක් වැඩි. බැර පැත්තේ ශේෂය 5000ක් වැඩි කියන්නේ හර පැත්තේ ශේෂය 5000ක් අඩුයි කියන එක. ඒ 5000 අඩුවක් වුණාම මොකද වෙන්නේ? අවිනිශ්චිත 5000ක්
හර කරනවා. ඒ අවිනිශ්චිත 5000 දැන් හර කරලා තියෙනවා. හර කරපු එක අයින් කරන්න අවිනිශ්චිත බැර කරනවා 5000. බැර 5000යි. ඊට පස්සේ සංලක්ෂය ඔයගොල්ලෝ ලියන්න. ඊට පස්සේ අපි තව ගනුදෙනුවක් ගමු. ඊළඟ උදාහරණය ගමු. ගැනුම් ගිණුමේ අවසාන ශේෂය 3000ක්. ශේෂ පිරික්සීමේ වැරදි පැත්තේ සටහන් වීම. ගැනුම් ගිණුමේ අවසාන ශේෂය රුපියල් 6000ක්. ශේෂ පිරික්සීමේ වැරදි පැත්තේ සටහන් වීම. වැරදි පැත්තේ සටහන් වීම. හරි. දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. ගැනුම් ගිණුමක් සාමාන්‍යයෙන් අපි ශේෂ මේ කියන්නේ පොදු ජර්නලය. එතකොට අපි ගැනුම් ගිණුම සාමාන්‍යයෙන් ශේෂ පිරික්සීමේ දාන්නේ මොන පැත්තේද? හර පැත්තේ. ශේෂ පිරික්සීමේ වැරදි පැත්තේ තමයි දාලා තියෙන්නේ. කියන්නේ බැර කරලා. කීයක්ද? 6000ක් ශේෂ පිරික්සීමට බැර කරලා. මෙතන මම ශේෂ පිරික්සීමක් දාන්නම්. හර බැර. මොකද්ද කරලා තියෙන්නේ? අවසන් ශේෂය 6000ක් වැරදි පැත්තේ සටහන් කරලා. මේ පැත්තේ දාන්න ඕනක දාලා තියෙන්නේ මේ පැත්තේ බැර 6000ක් විදිහට තමයි දාලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ දැනට සටහන් නොකරපු 6000යි ඒ වැරදිච්ච 6000 මේ පැත්තට ගෙනාවම 6000යි 12000යි. එතකොට අවිනිශ්චිත 12000ක් හර කරලා දැනට තියෙනවා. ඒක නිවැරදි කරන්නේ කොහොමද? බැර කරනවා අවිනිශ්චිත 12000. අවිනිශ්චිත බැර බැර 12000. සංලක්ෂය ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න. ඔන්න ඔය ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ මේ පාඩම මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙන්න ඇති කියලා. තේරුන්නේ නැත්නම් තියෙනවා ඩවුට් එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මෙතන 11 සම්පූර්ණ පාඩම තියෙනවා වැරදි නිවැරදි කිරීම. තේරුන්නේ නැත්නම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.